ලස්සන දවසක් උදා වෙලා. ඉතින් මේ ලස්සන දවසේ ඔයාලා හැමෝගෙම සිතුම් පැතුම් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං අද පරිප්පු එකක් හදාගන්න තමයි යන්නේ. ඉතින් අපේ ගෙදර කට්ටිය ගානට පරිප්පු අරගෙන හොඳට හොදගන්න තමයි මං දැන් හදන්නේ. පරිප්පු ළමයි හොඳට හොදගන්න ඕනේ. මොකද නැත්තම් හේදුවේ නැත්තම් අපි වතුර දාලා තැම්බෙන කියනකොට නිකන් සුදු පාටට පෙන වගේ එනවා. ඒ නිසා පරිප්පු එක හොඳට අතුල්ලලා හොඳට හොදගන්න ඕනේ. නැත්තම් අපිට ඒ වගේ පෙන එනකොට පරිප්පු එක හරි නෑ. මට නම් ආසත් නැහැ. ඒ ඉන්න මම හොඳට අතුල්ලලා හොඳට වතුර දාලා හොදගන්නවා. පරිප්පු එක හොදගෙන ඉවර වෙලා මම ලුණු සුදු ලුණු ඒ වගේම රම්පේ කඩපිංච තව කහ ඒ වගේම කුරුඳු කෑලි ටිකකුත් එකතු කරගන්නවා. පුංචි තෙල් තේ හැන්දක් මේස හැන්දෙන් චුට්ටක් විතර එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ මම ලිප ඔන් කරලා ගින්දර අඩු කරලා පරිප්පු එක තියාගෙන පියනකින් වහගන්න තමයි දැන් හදන්නේ. පරිප්පු එක තැම්බෙනකන් අඩු ගින්දරේ මම තියනවා. ඊට පස්සේ මම මේ කරන්න හදන්නේ දඹල කපා ගන්න. මේ යාර දඹල. ඉතින් පේනව නේද දිගට දිග ලස්සනට තියෙන හැටි? මම යාර දඹල මැල්ලුමක් හදාගෙන තමයි යන්නේ. ඊට පස්සේ මම කරන්නේ පුංචි කෑලි වලට කපා ගන්නවා. දඹල කියන්නේ ඉතින් හොඳ කෑමක්නේ. ගමේ ගොඩේ හොඳට හැදෙන කෑමක්. ඉතින් දඹල කියන්නේ ප්‍රෝටීන් සහිත ආහාරයක්. මං හරිම ආසයි දඹල මැල්ලුම කන්න. ඉතින් ඒ නිසා මං උදේ පරිප්පු හදලා දඹල මැල්ලුමක් හදාගන්න තමයි ඔය හදන්නේ. දඹල ටික නම් කපාගෙන ඉවරයි. අන්න මම දඹල ටික භාජනයකට දාලා ඊට පස්සේ මම කරන්නේ ලුණු සුදු ලුණු ලියා ගන්න එක. සුදු ලුණු චූටිවට ලියා ගන්නවා. ඔය තියෙන්නේ එල්ල නිවිති. ඔයාලා කාලා තියෙනවද? මම හරිම ආසයි. ලොකු නිවිති වලට වැඩිය ගොඩාක් රසයි. ඒ වගේම ගොඩාක් ගුණයි කියන්නේ ඔය නිවිති එක තමයි ළමයි. ඉතින් ඒ නිසා මම අපේ වත්තේ තියෙනම ඕන තරම් හැම තැනම තියෙනවා. ඉතින් මං අද පරිප්පුවකට නිවිති දාගන්න තමයි හදන්නේ. ඇත්තටම නිවිති කනවා නම් ගොඩක් හොඳයි. ගොඩක් අය නිවිති කන්න අකමැති. හැබැයි මම නම් හරිම ආස කෑමක් තමයි නිවිති කියන්නේ. මං ගොඩක්ම කන්න කැමති ওই නිවිති එක තමයි. පස්සේ මම කරන්නේ නිවිති එකත් කපා ගන්නවා. පොඩිවට කපන්න එපා. ටිකක් ලොකුවට කපා ගන්න. මම ඔන්න දඹලයකට පොල් ටික දාගන්නවා. දාගෙන ඉවරලා දැන් නම් පරිප්පු එක තැම්බිලා ඇති. අපි බලමු පරිප්පු එක තැම්බිලාද කියලා. ඔව් පරිප්පු එක තැම්බිලා. මම ඒකට ලුණු ටිකක් එකතු කර ගන්නවා. මදි වුණොත් අය දා ගන්නවා. ඊට පස්සේ මිරිස් චුට්ටක් එකතු කරනවා. ඊට පස්සේ 3-5 පොඩ්ඩකුත් එකතු කරන ගොඩක් එකතු කරන්න එපා. පරිප්පු එකේ රස නැති වෙනවා. ඊට පස්සේ හොඳින් මික්ස් කරලා මම ඊළඟට මොනවද බලමු දාන්නේ. පරිප්පු එකට ඕල්රෙඩි කුළුබට දැම්මම පරිප්පු එකේ රස නැති වෙනවා. ඊට පස්සේ මම පොල් කිරි ටික එකතු කරගන්නවා. පොල් කිරි ටිකත් එකතු කරගෙන හොඳට හැඳි ගා ගන්න. හැඳි ගාගෙන ওই විදිහට ලිපේ තියෙනවා මම ටික වෙලාවක්. ඊට පස්සේ අපි දඹල එක හදාගමුකෝ. දඹල එකට කහ ටිකක් එකතු කරනවා මම.
චුට්ටක් කහ දාගන්න චුට්ටක්. මං ආසයි කහ පාටට දඹලක තියෙනවා. ඊට පස්සේ කුරුණු කෑලියක් එකතු කරගත්තා. රාම්පි චුට්ටක් දාගත්තා. ඊට පස්සේ මම ලුණු වතුර ටිකක් තමයි දාගන්නේ. මොකද මේ දඹලක සාමාන්‍යයෙන් තැම්බෙන පොඩි වතුර ගතියකුත් තියෙන්න ඕනේනේ. ඒ නිසා මම ලුණු වතුර චුට්ටක් දාගෙන හොඳට අනා ගන්නවා. ඊට පස්සේ පරිප්පු එකේ කිරි ඔන්න නටනකොට මම නිවිති ටික එකතු කරගන්නවා. මොකද නිවිති එක සාමාන්‍ය ගානට තැඹුණාම ඇති. අර කොළ පාට නැති වෙන්නම මේ තඹ ගන්න එපා. එතකොට ගුණත් නැති වෙනවනේ. ඉතින් නිවිති හරි රසයි. ඉතින් නිවිති පරිප්පුයි කියන්නේ මගේ ප්‍රියතම කෑම. ඒ වගේම කොච්චර ගුණයිද ඉතින්. දැන් පොඩි ළමයි නම් නිවිති එහෙම කන්න කැමතිම නෑ. අපි චූටි කාලේ කන්න කැමති නැති ලොකු වෙද්දි මාඩම ආසයි නිවිති දැක්කොත් මගේ වත්තේ නිමිති ගොඩක්ම හදාගෙනත් තියෙනවා. ඉතින් ඒ තරමට මම නිවිති වලට මාඩම ආසයි. ඊට පස්සේ අපි දඹලක හදාගමු. තෙල් චුට්ටක් දාලා ඒක පැහෙන්න ටිකක් තියමු. තෙල් ටික අපි පැහිගෙන එනකොට අපි ඒකට අබ ටිකක් එකතු කරගන්න ඕනි. අබ චුට්ටක් දාගත්තා. පස්සේ අබෑරි ටික හොඳට පුපුරන්න ඕනේ. අප ටික පුපුරගෙනකොට සුදු ලුණුයි ටික හොඳට දාගන්නවා. දාගෙන පොඩ්ඩක් තෙලේ චුට්ටක් එහාට මෙහාට කරලා පොඩ්ඩක් වැදෙන්න අරිනවා. ගොඩක්ම නෙමෙයි, නිකන් සාමාන්‍ය තැම්බෙන ප්‍රමාණයට වගේ පොඩ්ඩක් මේ තෙලේ එහාට මෙහාට කරගන්න. ඊට පස්සේ මම දඹල ටික මම එකතු කර ගන්නවා. එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්න. ඊට පස්සේ ටික වෙලාවක් තැම්බෙන්න අරිනවා. මම පියනෙන් වහලා තියලා. දැන් නම් මැල්ලුම හරි. දැන් දඹල ටික හොඳට තැම්බිලා සුවඳකුත් එනවා. ඔන්න ඔය වෙලාවේ දඹල ටික හොඳට තැම්බිලා තියෙන්නේ. උදේ කෑම ලැස්ති ළමයි. ඉතින් උදේ උයලා තියලා මම යන්න හදන්නේ පොඩි ගමනක්. ඉතින් මගේ ඩේටා පැකේජ් එක ඉවර වෙලා තියෙනවා. ඒ නිසා මං ඒක දාගන්න ටවුන් එකට යන්න තමයි ලැහැස්ති වෙන්නේ. ඉතින් ඔය ඉන්නේ මම. ඉතින් ඔයාලා මගේ වීඩියෝ බලන්න. ඉතින් මුලින්ම එකතු වෙන්න යන්නනේ. ඉතින් දිගටම මගේ වීඩියෝ බලන්න. ඔයාලා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම like එකක් දාන්න අමතක කරන්න එපා. මම හැමදාම අද ඉඳලා මගේ එදිනදා ජීවිතේ ගත කරන හැටි vlogs අරගෙන එනවා. ඉතින් හැමෝම වගේ මටත් ආස හිතුණා YouTube channel එකක් කරන්න ඕනි කියලා. ඉතින් මම එදිනදා ජීවිතේ ගත කරන විදිහ ඉතින් මං අනුරාධපුරේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මගේ ගමේ ලස්සන ඒ වගේම මං මම එදිනදා ජීවත් වෙන විදිහ ඔයාලට vlogs වලින් අරන් එනවා. ඒ නිසා මගේ channel එක subscribe කරන්න. ඔච්චර හයියෙන් නම් කොණ්ඩේ පීරන්නේ නැහැ. ඉතින් ඔය වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ. ඒකයි ඔය විදිහට කොණ්ඩේ පීරනවා වගේ පේන්නේ.
ඔන්න දැන් මම යන ගම. මම ඉතින් පයින් තමයි යන්නේ. අපේ ගෙදර ඉඳන් කිලෝමීටරයක් විතර තියෙනවා ඉතින් ටවුන් එකට. මම අපේ ගෙවල් ගාව චූටි බබෙක් එක්ක තමයි අද යන්නේ. මේ තමයි ඉතින් අපේ ගම. හෙමීට ඉතින් පයින් යන ගමන් තමයි ඉන්නේ. ඉතා චුට්ටි දුරයි තියෙන්නේ. මේ තමයි අපේ චුට්ටයි. ඉතින් ඕන තැනක මාත් එක්ක කොහේ හරි යන් කිව්වම ඉක්මනට ලෑස්ති වෙලා එනවා ඉතින් යන්න. ඔන්න ඉතින් අපේ ටවුන් එක තමයි ඔය පේන්නේ. නම් පැකේජ් එක නම් දාගත්ත ටවුමට ගිහිල්ලා ඊට පස්සේ අපි යනවා බෙහෙත් බඩු කඩේට චූටි පහන් එකක් ගන්න. බෙහෙත් බඩු කඩේට ගිහිල්ලා පහන් දෙකක් අම්මා අරන් එන්න කිව්වා. ඒක තමයි මම මේ අරන් එන්න ගියේ. මේ පහන් තෝරනගම මට ඕන වුණේ චූටි ගොඩක් චුට්ටක් ගැඹුරු චූටි පහන් දෙකක් ගන්න. හැබැයි තිබ්බේ නැහැ. තේරුවට හම්බුනේත් නෑ. ඊට පස්සේ පහන් දෙකක් කොහොම හරි තෝරගත්තා. ඒකත් අරගෙන අපි ගෙදර යන තමයි ළඟට හදන්නේ. ඊට පස්සේ හાર્ඩ්වෙයාර් එකට ගියා චුට්ටට මොනවද ගන්න. හැබැයි තිබ්බේ නෑ. දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඔන්න අපි ගෙදරට ආවා. ඔය මං කියන්නේ අපේ ගෙදරේදී මාමලා දෙන්නෙක් ඇවිල්ලා හිටියේ. ඉතින් එයාලට එක්ක මං තේ හදන්න යනවා කියලා තමයි ඔය කියන්නේ. වොයිස් එක කට් උනා. ඉතින් දැන් තේ හදමු. ඔන්න දැන් මම පොඩි කෑමක් හදන්න යන්නේ. හඳුන් කුඩා පත්තු කරගත්තේ මැස්සෝ හරියට. මම හදන්න යන්නේ උඳු වඩේ. හැබැයි උඳු වඩේ හදන්නේ පාපිටි වලින්. මේ හවස තේ බොන තමයි හදන්නේ. ඉතින් කලින් පිපෙන්න තියන්න ඕනේනේ. ඒ නිසා මම කලින්ම එදලා ඒක පිපෙන්න තියන්න ඕනේ. හින්දා ඉතින් මිශ්‍රණේ හදාගන්න තමයි හදන්නේ. අනේ මට එහෙම එකපාර vlogs කරන්න තේරෙන්නේ නැහැ. පොඩි අඩපාඩු ඇති. දැන් මම ඔය කපන්න හදන්නේ ලුණු. ලුණු ටික චෝටි වලට කපා ගන්නවා. ඊළඟට මම කරපිංචා ටිකක් චූටි වලට කපා ගන්නවා.
කුඩු බඩු ටික දාලා වතුර සුට්ට දාලා තමයි මේක අනා ගන්න ඕනේ. මහ ලොකුවට ගන්න කමක් තියනත් හොඳ නෑ. ඕනෑට වැඩිය අර දියාරු වෙන්නත් හොඳ නෑ. මම මේකට දැම්මේ ලුණු, කලපෙංචා, අමු මිරිස්, සීනි, ලුණු, මිරිස් කුඩු, ඊස් දැම්මා. උඹල කුඩු ටිකක් දැම්මා. ඊට පස්සේ පොල්තේ සුට්ටකුත් දාලා තමයි මම ඔය අනාගන්නේ. අපි බලමුකෝ තව සුට්ටකින් අනලා තියලා පෙපෙන තිබ්බට පස්සේ හොඳට හැදෙනවද කියලා. අර මේක මගේ පළවෙනි වීඩියෝ එකනේ මට අර එහෙම කතාව කරලා මේ එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නැහැ. කවන්න එක වීඩියෝ දානකොට හරියයි. මට කියන්න සමහරවල්ලාට දේවල් ඇත්තෙත් නෑ. හරි ඕන්න මම දැන් ඔක අනලා තියලා මේ වහලා තියෙනවා. ඔන්න වහලා සාමාන්‍ය පැය දෙකකට විතර පස්සේ තමයි ඔය පිපිලා හොඳට තියෙනවා. දැන් නම් වඩේ හදන්න පුළුවන්. අපි හදලා බලමුකෝ. පොල් තේ ටික දාගෙන රත් වෙන තියලා මම මේ වගේ එකින් එක මේ විදිහට බෝල හදලා එක මේ ඔන්න ඔය විදිහට වඩේ එක හදා ගන්නවා. ගැඹුරු තෙල තමයි බඳින්න ඕනේ. මම එච්චර තෙල් පාවිච්චි කරන්නේ ඔය මේ ගෙදර නිකන් විනෝදෙට කන්නනේ හදන්නේ. ගැඹුරු තෙලේ දැම්මම ගොඩක් හොඳට පිපිලා එනවා. සාමාන්‍යයෙන් පිපිලා ඇවිල්ලා. ඔය විදිහට තමයි ඉතින් වඩේ ටික හැදෙන්නේ. අපි බලමු වඩේ ටික හැදුනට පස්සේ. එන්න වඩේ ටික හැදලාට පස්සේ අවුලක් නෑ. රසට තියෙනවා. කඩනකොට මැද අමු ගතියකුත් නෑ. හොඳට තියෙන ඔයාලට පුළුවන් අඩු විහිදුමකින් ගෙදර තේ වෙලාවට වගේ එකක් හදාගන්න. අදට vlog එක ඉවරයි. මං ගිහින් එන්නම්.